ස්කිල් අවුලක් නැහැ කියපේ ඇන්ටට ගහන්න ඕනේ ඇන්ටනාවේ. අරුව නිකන් ඇදලා දමලා පොළවේ ගැහුවා වගේ නේ. මොකද ඒකට කියන්නේ නිකන්. ඇදලා ගත්ත දමලා ගැහුවා වගේ සීන් යන්නේ බං උනේ එතන. iPhone කොල්ලෙක් කිව්වනේ ෆ්ලෝරයිඩ් පාරක්ද දන්නේ. එහෙම නෑ මචං ඒක ෂොට් එකක් දිච්ච this is the plane bro. EB ආපු අම්මට උඩු වෙන සමන් කුමාර එකෙක් හිටියා නේද දොරකඩම. ආස් මොකද වෙන්නේ වෙල්කම්. ඇදලා ගත්ත ඇරියලු. රෝසස් 173ක්. සෝනික්. ආ සෝනික්ම තමයි. මට උඩු වෙන සමන් කුමාර එයාට මේ හරි. කහපාට টොප් එක ගහලා ඉන්න කොල්ලා පොඩ්ඩක් සීන් එකකින් නෑ. අඩු thank you Sonic බොසා. ඔයා ඊට වඩා ගහලා දින මට කවුන්ට් කරගන්න බෑ. ටෝටල් රෝසස් 250 300ක් විතර. අරිගතෝ. දෝමෝ අරිගතෝ ගොසයිමස්. වාසියක්ද කොල්ලා මන් දන්නේ චම්මා. ලයිව් වල ගහලා තියනවා කියන්නේ මගේ ලයිව් එකේ විතරක් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. දැන් රික්ක මල්ලිගෙත් ලයිව් එකේ ගහනවා. රික්කගේ ලයිව් එකත් හොඳට දැන් මේ දවස්වල මන් දැක්ක මේ රීච් වෙලා තියෙන්නේ. මේ ඒ ලයිව් එකේ ගැහුවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? ගුරු බසා කොමෙන්නේ සමා වෙන්න නේ වෙලක් ගාමු ඈ ලාස්ට් මෑන් ඉන්නේ ඇන්ටා පොඩි මල්ලි කේස් වගේ ඇන්ටා 101 එක තියෙන පළවෙනි මැච් එක අඩෝ චම්ම සුබ කරා හැබැයි ඈ වාසි අබ්බා හැපි බෝයි තනු thank you one man show එකක් තියෙන්නේ දෙන්න පොඩක් හුරුතල් මේ බලන්න උරුතල් මේ හරිනේ देखो हाय छोटिයෙන් ගහනවා වගේ නේ දෙකේ छोटिයෙන් ගැහුවා සිස්ටම් එකට ඌ තනිකරම කන පිට ඩයල් එකක් හරිද කන්න කිව්වොත් රෙන්න කිව්වොත් කනවා ඒ වගේ ඩයල් එකක් ඌ කරන්න එපා කියන දේ නේ කරලා තියෙන්නේ ඒකට ඉතින් ඒක යන්නේ ඌ කර අම්මට වැදුනා ඒක නම් උඩින් වර පෙත්තප්පු බිමින් වර එහුවේ කොහෙවත් වැදුනේ කොහෙවත් හොද්ද මල්ලි Sonic pak mana Sonic එක වින්නවා තිනෙත් oh my god අයියෝ කොහොමද මේ Triple kill. එක බලන්නේ කොහොමද හරි ලස්සනයි very good මල්ලි එතන නම් very good ආයෙත් ඇන්ටා ඉන්නේ තිනෙත් 100 roses thank you තිනෙත් domo arigatou gozaimasu මේ මැච් එකෙන් පස්සේ වීක් ලයිට් වැස්සක් දෙනවා කට්ටිය බූයා පාස් හයිට් කරගෙන ඉන්න කට්ටිය බූයා පාස් අන් හයිට් කරගෙන වැඩි බූයා පාස් දාන්න නැති කොල්ලෝ ගේම් එකට ගිහලා රෙඩි වෙන්න ඊළඟට බූයා පාස් පිට වැස්සක් දෙනවා මචං කොල්ලගේ අවුලක් තියනද දන්නේ නැහැ ප්ලේයින් වල ලයිව් වල ගහලලු ආවේ රික්කගේ ලයිව් එක වැඩක් නෑලු ඉන්න සෙට් එක ඔහෙට පිස්සුද මේ මුන් ඊපිත් දාලා තියෙන්නේ පවුලටම වැඩ ඊපි දාපුවාම ආහා චම්මා මචං ඇයි ඔච්චර දවසක් අපේ ලයිව් එකට ආවේ නැත්තේ? ඔයාලා මෙයාව දන්න කට්ටිය ඉන්නවද? මම ලෙවල් 3 හෙල්මට් දාලා හැබැයි ඒක නම් අනුමත කරන්න බෑ. Double kill. බ්‍රෝ ලෙවල් 3 හෙල්මට් මෙයා. ඔල්ලගේ මොකක් හරි සෙටින්ග්ස් පාරක් දාලා තියෙන එක නම් මට තේරෙනවා. හරි ස්මූත්ලි වදිනවා මිනිහා ගහන ඒවා. ප්ලේන් හොඳයි ප්ලේන් වාසියක් මන් දන්නේ නැහැ ඩයල් එක කවුද කියලා
චරාවක් ගහන්න නැත්තම් නියා සුපිරියා. First blood. ගහන හැම එකම වදින්නෙත් නැහැ හැබැයි බං. හොද යකෝ ඒ චිවන්නයාගේ අම්මද? මොනවද බං ඒ කවුද ඒ මොන මානසිකත්වයේද ඉන්නේ බං මොකද්ද ඔය නම? උඹට කොහෙන්ද ඔයගේ නමක් දාගන්න හිතුනේ? ශ්‍රේෂ්ඨ නාගරාජින අනන්ත. What the fuck? Faisho shigato do. I am bro. Sudda. Nice. First blood. මේ වගේ ප්ලේන් ඕන නැත්තම් කොහොමද දකෝ උඹලා හිතම් දැන් උඹලා මුට බැන්නන සමහරක් කට්ටිය පැනලු විඩිස් ගේමුලු හරි හිතහන්කෝ රියල් ප්ලේන් මේ වගේ තිබිලත් බචන් මෙහෙම කනවා කියලා උඹලා ඉතින් අනුමාන කරපුවා හරි මොන හරි ජරාවක් දාලා කනවා අර ඉතින් ගේම් එකේ කියන්නේ බා රියල් ප්ලේන් එකට කවදාවත් ගහන්න බෑනේ බා නැද්ද ගියාම දැන් කස්ටම් ඒ තරම් හાર્ඩ් නේ ප්ලේස්ලා ඒ තරම් හાર્ඩ් වෙලානේ බොඩ් ගාලා කට්ටිය chat එකේ වැළලුණාට කස්ටම් එකක් ගහන්න දුන්නාම වෙවුලනවා තෙත් වෙනවා Double kill. අද්ද බ්‍රෝ ලයික් කරන්න බොයිස් කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ගැම්මට අපි කෝලෝ කෙම්ලෝ ටික තව දෙන්නයි ඉන්නේ චමාට 4ට 3යි මූ ගැප් එකක් තියලා ගහපු කොල්ලෙක් කොච්චර වෙලා එක පාටම රවුන්ඩ් එකක් පිට කෑවා ඒක ලොකු අවාසියක් පොරට පොරගේ මචං තනිකරම මයින්ඩ් එක ඩෙඩ් වුණා හොඳේ ආයෙ කොල්ල නැගිටලා ඇවිල්ලා ඉන්නේ ධනිස් දෙකත් එක තුවාල වෙලා තියෙන කොල්ලගේ ලාස්ට් මෑන් ඉන්නේ ඇන් තමයි ඉන්නේ ඇන්ටත් එක මුට සහ සම්බන්ධයක් තියෙනවද මන් දන්නේ නැහැ Triple kill. අන්තිම ඩයල් එක කියලා ගේම් අතරේ අම්මට උඩු වුණානේ. ඕකේ 4-4යි බොයිස්. පළවෙනි මැච් එකක් මේ වගේ මට්ටමින් බලන්න ලැබීම මචං අද ලයිව් එකේ ඉන්න සෙට් එක දෙක පැත්තකින් උඹලා ලකි. අපේ ලයිව් වල මෙහෙම මැච් හම්බෙන්නේ නැහැ සාමාන්‍යයෙන් පළවෙනි මැච් එකම. මොකද මචං පිස්සු ගෙලින ඩයල් ඉන්නේ. හරිද? ඒ අතින් මේ ඩයල් එක මචං අර ඉන්ටරෙස්ටිං විදිහට ගහගෙන ෆාස්ට් අන් දෙක ගොයි අන් දෙක දැන් අයින් කරලා හොඟ කාලයක් යාළුවේ කොණ්ඩේ දැන් දිග වෙලා ළමයි එක විදියකට හිටින්නේ නැහැ කොණ්ඩේ දැන් වැටෙනවා පල්ලෙහාට අර මොකක්ද ඒකට කියන්නේ දිග වැඩි වුණාම ඩ එල්ලෙනවා කියන්නේ කොණ්ඩේ කොණ්ඩෙත් එහෙම එල්ලෙන්න අරගෙන වෙලා ඉන්නේ බණ්ඩායල් අනේ මුන් මැරෙන්නේ නැත්තේ ඇයි බං EP හින්දාද බං බ්‍රෝ යා පොඩ්ඩක් ඉඳලා ගහන්න මේ ලාස්ට් මැච් එක වෙන්න පුළුවන් නැත්තම් කැපියන් ඔතනින් වැදුනද ඒක හෙල්මට් එක බ්‍රෝ අඩෝ ඒ පාර උට වදින්නේ නැහනේ බං
මොන ඇස් වහද්ද බං වැදුනේ ඕකට ගහපන් ගෝ තිරිසනාට මට ඕක මැරෙද්දි පුදුම සතුටක් දැනේ හොඳේ ඕකට ඔය ඇන්ටට ගහපන් අයියෝ මේ ඇයි බං මේ නොක් වෙන්නේ නැත්තේ අර පරේ අම්මට අරුගේ ඉබි කට්ටකින් ඔළුව හැදිලා තියෙන්නේ Double kill. මුගේ ආච්චිට ගහනවා ඌ යකෝ එකෙක්ට ගහලා නේ දැන් දැක්කේ අඩෝ අර පරේ ආච්චිතර වුණා කට ගහපන් Triple kill. ගහපියකෝ මේ අම්මේ උට ඔතල දෙනවා තව ටිකින් ඇන්ටව ගෙදරට යන්නේ අයියෝ කොහොමද මෙව බලන්නේ අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද අම්මට 100 වග්ගෙලා මුට තාඩිය දාලා තිබා එත්තර ඇති නරුව මොකද බං වර කරන්නේ රැන්ට ඒ කයේ චොටියක් කරන් ඇවිල්ලා ඉන්නවා උනම් අවදානම් තමා බල්ලා ගහපන් තේරෙන්නේ නැහැ නේ මේ කොහෙන් එනවද කියලා උගේ ෂොට් වදින්නේ නැහැ නේ බා උට ෆ්ලෝරයිට් නම්ම නම් ඌ හැක් ගගා ගිහපි උන්ට නම් මචං වෙන්න බෑ මේ පාර උට වදින්නේ අම්මෝ අන්න අරු වැටුණා ඒ පාටියක් දාමුද බා ටොට් අඩියක් ගහමුද අන්න අරු හරි දෙකයි අපරාධ එතන වදින්න තිබ්බේ ඩෝවයි බා අන්න බෝල් ගැහුවා ඔව් දෙකෝ විත්‍යා සෙට් එක බෝල් ගහන එක ඊට පස්සේ First blood. සම්පෝ ඒ සෝන් එක අර දෙන්න අයිය බලෝ වගේ Double kill. අඩෝ මේ වගේ අපේ නම සවුත්තුන වසන්ත ගාපන් අනේ වසන්ත ගැහුවා වසන්ත හරි ලස්සනයි very very good හරිද සූපිරි බා සූපිරි අපි මොකේ පුක කමු සූපිරි බීට් එකක් අදිනවා සෝන් Double kill. Come on, chama. Oh, apa yang kena?